එය සනිටුහන් කිරිනවා සෙම පොසොන් උත්සවය සමගාමීවයි අපේ මෙවන් දැවැන්ත නිර්මාණ කලාපයක් හතර පේරුවේ දායක මහත්ම මහත්මීන් එකතුව කරන්නට යෙදුනේ. ඉතින් ඊට සමගාමීව වානලුවා වරුණලු සංසදීය ප්‍රදේශවාසීන්ගේ ඇති විතරක් නැති ගමනක් වෙති බිඳුවනේ අපි අසරණ වෙලා වගේ හිතට ගැනෙනවා. අපේ සංවිධායක මණ්ඩලයේ ප්‍රධාන ආරාධනය පරිදි මේ ස්ථානයට මේ පරිශ්‍රය පැමිණ රාජාන් වහන්සේ වැඳ පුදාගෙන අද පස්වන මහතා මම මේ අවස්ථාවේදී වානලුවාව අරුණලු අපි දන්නවා අපේ අසල්වාසී කොට්ටවත්ත ප්‍රදේශයේ ගල්පොට ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයන් දෙවලක් ඉතින් අපි දන්නවා අපේ නිරන්තරයෙන්ම උපකාර කරන අපේ සහයෝගය දෙන්න ආදරණීය අපි බුද්ධාලම්බන පීඨය නිර්මාණයක් සිදු කිරීමට හැකියාව අවස්ථාව ලැබුණේ. ඉතින් මම අපේ බැටමතුන් සියලුදෙනාගේ ඉල්ලා සිටින්නේ ඒ නිර්මාණයක් කිරීමට අපිට ලක්ෂ 10කට වඩා සිටිනවා. මේ අවකන පිළිම රාජාණන් වහන්සේ වැඩ පුදාගෙන අද පස්වන දිනේට මේ පත්ලෙන් නැගෙන ස්තුතිය උදවේදීත්වය මම මේ අවස්ථාවේදී පිරිනමනවා. මොකද ඔවුන් නොහිටින්න මෙවන් දැවැන්ත නිර්මාණයක් නැහැ කියන එක තමයි මගේ මතය. ඉතින් ඔවුන් එකමුතුව අර එක මිටට කියනවා වගේ සෑහෙන සහයෝගයක් දීලා තමයි මෙවන් අතිවිශිෂ්ට නිර්මාණයක් අපිට මේ වාල්ලුවාව දකුණු විල්යායේදී දක බලා ගැනීමට හැකියාව අවස්ථාව උදා වී තිබෙන ඉතින් සියලුම දෙනාට නම් නොකියවයි කියලා අමනාප වන්න එපා.